වේගයෙන් මේ වැඩ ටික කරන් යනවා. දන්නේම නැතුව අපිව මගහැරෙනවා. මිනිස්සෙකුට වෙන්න පුළුවන් නරකම මගහැරීමක් තමයි තමන්ට තමන්ව මගහැරෙන එක. අපි අනුන් විසින් සමාජය විසින් පවරන භූමිකාවක නිරත වෙලා ඒ භූමිකාව වෙලාවෙන් වෙලාවට මාරු වෙනවා. ඒ භූමිකාවෙන් භූමිකාවට මාරු වෙමින් වේගයෙන් මේ වැඩ ටික කරන් යනවා. දන්නේම නැතුව අපිව මගහැරෙනවා. තමන්ට තමන්ව මගහැරෙනවා. මිනිස්සෙකුට වෙන්න පුළුවන් නරකම මගහැරීමක් තමයි තමන්ට තමන්ව මගහැරෙන එක. වෙන කාවවත් මගහැරෙන එකට වැඩිය වෙන්න පුළුවන් බරපතල අහිමිවීමක්, බරපතල මගහැරීමක් තමයි තමන්ට තමන් අහිමි වෙන එක, තමන්ට තමන් මගහැරෙන එක. ඒ නිසා පළවෙනි දේ තමයි අපි අපිව විනිශ්චය කරන්න යන්නේ නැතුව අපි අපිව කරුණාවෙන් බාර ගන්න ලෑස්ති වෙන්න ඕන. අපි ළඟ හොඳ වගේම අඩුපාඩුකනුත් තියෙන්න පුළුවන්. මනුෂ්‍ය දුර්වලතා තියෙන්න පුළුවන්. අපි හැමෝම එක වගේ නෑ. එළියෙන් බැලුවහම අපිට පේන්නේ අපි ඔක්කොමලා එක වගේ කියලා. ඒ වුණාට අපි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. පුද්ගල අනන්‍යතාවයන් කියන ඒවා වෙනස්. අපි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. අපේ අභ්‍යන්තර මනෝභාවයන් වෙනස්. අපි හැම කෙනෙක්ගෙම විවිධ දිශානතියන් තියෙනවා. විවිධ ලැබියාවන් තියෙනවා. විවිධ මනෝභාවයන් තියෙනවා. විවිධ ජීවන විලාසයන් තියෙනවා. ඒක තමයි විවිධත්වය කියලා කියන්නේ. විවිධත්වය බාර ගන්නකොට තමයි ඒකත්වය ඇති වෙන්නේ. එක්කෙනෙකුට එක්කෙනෙක් අනන්‍ය ස්වභාවයෙන් යුක්තයි. අපි කරුණාවෙන් බාර ගන්න පුළුවන් වෙනවා. වෙන කවුරුවත් අපිව බාර ගන්න කලින් ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕන අපිව බාර ගන්න. Tamanට පුළුවන් වෙන්න ඕනේ Tamanගේ ඇත්ත ස්වභාවය පිළිගන්න. ඔව් මම එහෙම තමයි. Tamanට කරුණාවන්ත වෙන්න. මම අඩුපාඩුකම් සහිත තමයි. හැබැයි මම මට කරුණාවන්ත වෙනවා. එතකොට තමයි අපිට නිවැරදි වෙන්න පුළුවන්. අපි අපිටම චෝදනා කරගන්නේ. අපි ගැනම පසුතැවෙමින් ඉන්නවා කියලා කවදාවත් මෙතනින් අපිට ගොඩ එන්න බෑ. එළියට එන්න බෑ. ඒ නිසා පළවෙනි දේ අපේ ඇත්ත ස්වභාවය, ඇත්ත මනෝභාවය, සිතුවිලි ස්වභාවය අපි බාර ගන්න. අනිත්‍යව බාර ගන්න කලින් තමන්ව බාර ගන්න. තමන්ට කරුණාවන්ත. ඒ නිසා පළවෙනි දේ තමයි අපි අපිට චෝදනා කරගන්න හොඳ නෑ. අපි අපිව බාර ගන්න. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන්.